හායි යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Tech World YouTube channel එකට. අද මම ගෙනල්ලා තියෙන්නේ Nubia V70 Max phone එකේ review එක. කතා කර ඉන්න ඕනේ අපි phone එක unbox කරගෙන බලමු box එක ඇතුලේ මොනවද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලට පේනවා මේ TRC SL approval එකට අදාළ sticker එක. මම දැන් phone එක unbox කරගෙන ආපහු වීඩියෝ එක දාන්නම්. A few moments later. box දෙකක් ඇතුලේ තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ box එක ඇතුලේ තව මේ වගේ රතු පාට box එකක් තියෙනවා. අපි දැන් මේකත් unbox කරගෙන බලමු මොකද මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න අපේ device එක තියෙනවා. Nubia V70 Max. මම අරන් තියෙන්නේ මේ green color එක. මේකේ කලර්ස් තුනක් ලංකාවේ රිලීස් වෙලා තියෙනවා. අපි බලමු දැන් ෆෝන් එකට අමතරව බොක්ස් එක ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ මොනවද කියලා. ඉස්සල්ලාම තියෙනවා paper works දෙක. අපි මේ දෙක පැත්තකින් තියාගෙන බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා transparent back cover එක. ඔයගොල්ලන්ට පේනවා ඇති back cover එක. මේක සෑහෙන හයිය back cover එකක් අනිත් ෆෝන් වල එනේවට වඩා. අපි ඒකත් පැත්තකින් තියාගෙන බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා අපිට charging dock එක. දැන් අලුතෙන් එන ගොඩක් ෆෝන් වල charging dock එක එන්නේ නැහැ. මේක 22.5 watt fast charging dock එක. අපි තවත් බලමු තව මොනවද තියෙන්නේ කියලා. තව අලුතෙන් එන ෆෝන් වල එන්නෙම නැති දෙයක් තියෙනවා. දැන් අලුතෙන් එන ෆෝන් වල hand free එකක් එන්නේ නැහැ. මේකේ hand free එකක් ඇවිල්ලා තියෙනවා. 3.5 mm jack එකකට වදින එක. අපි ඒකත් පැත්තකින් තියාගෙන බලමු තව මොනවද තියෙන්නේ කියලා. USB type A to type C charging cable එකක් තියෙනවා. ඊට අමතරව SIM remover tool එක තියෙනවා. ඔය එච්චරයි ඉතින් box එකේ තියෙන්නේ. බලමු දැන් ෆෝන් එකේ spec කොහමද කියලා. මම දැන් මේ cover එක අයින් කර ගන්නවා. wow, ඔයාලට පේනවා ඇතිනේ. සුපිරි device එකක්. මේගේ size display එකක් තියෙන්නේ S25 Ultra එකේ තමයි. අඟල් 6.9ක IPS LCD Full HD Plus තියෙන display එකක්. මේ ඔයාලට වැදගත් මේ දේ තමයි මේ price range එකේ හොයාගන්නම නෑ 120 Hz refresh rate එකක් තියෙන phone එකක්. මේකේ 120 Hz තියෙනවා. දැන් බලමු side mount fingerprint sensor එක තියෙනවා. මේක පාර fast unlock වෙනවා. triple camera setup එකක් තියෙනවා. megapixel 50ක AI main camera එකක්. megapixel 2ක macro lens එකක්, megapixel 2ක depth lens එකක්. ඒ වගේම ෆ්ලෑෂ් එක කැමරා බම්ප් එකෙන් එළියට අරන් තියෙන හින්දා මාරම ලුක් එකක් තියෙනවා. මේකේ ප්ලාස්ටික් ෆ්‍රේම් එකකුයි ප්ලාස්ටික් බෑක් එකකුයි තියෙන්නේ. මෙගාපික්සල් 8ක සෙල්ෆි කැම් එකක් තියෙනවා. ඒ වගේම USB type C charging port එකක්. මේන් මයික්‍රොෆෝන් එක. මේ පැත්තේ SIM tray එක. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ Free Fire PUBG වගේ සෙල්ලම් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ මිලියම් පවර් 6000ක බැටරියක් තියෙනවා. ඒකත් මේකේ ඇවිල්ලා තියෙන ෆාස්ට් charge එකෙන් විනාඩි 45කින් විතර full charge කරගත්ත හැකි. මේකේ ඔයාලට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මේකේ Android 15 run වෙන්නේ. මේ Android 15 එකත් එක්ක බේස් වුණ මේ Nubia වලම MyOS 15 කියන එක තමයි මේකේ run වෙන්නේ. මේකේ 4GB plus 4GB RAM එක 128GB storage එකක් තියෙනවා. මේ ෆෝන් එකට අවුරුද්දක සිංගල් වගකීමක් එක්ක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේක 4GB RAM එකක් තියෙන 128GB storage එකක් තියෙන එක ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 30999කට වගේ.
6GB RAM එකක් තියෙන 128GB storage එකක් තියෙනක ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 36000කට වගේ. මේකට IP54 water hand flash resistant එක වගේම මාස 48ක් යනකම් slow වෙන්නේ නැහැ කියලා නුබියගෙන් කියලා තියෙනවා. ඒ හින්දා ඔයාලට බයක් නැතුව මේ ෆෝන් එක අවුරුදු 4ක් පාවිච්චි කර හැකි කිසිම slow එකක් වෙන්නේ නැහැ. අද ඉතින් මෙච්චර රිවිව් එක මේ වීඩියෝ එක ගොඩක් කොරින් නැති වෙති යාළුවනේ. මොකද අද ඉතින් මගේ වීඩියෝ රෙකෝඩ් වෙන්නේ මේ Nubia V70 Max ෆෝන් එකේ. මේකේ AI cam එකෙන් සෑහෙන quality වීඩියෝ ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන්. 1080p 30 fps වෙනකම් විතරයි පෙන්වන්නේ. අර අනිත් ෆෝන් වල 1080p 30 fps වලට ගොඩක් මේකේ වීඩියෝ quality. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් බායි යාළුවනේ.